ගෝමරන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන් කඩල කොට්ටාසේ කිඹුල්පැටියාව කියන ගම්මානයේ තමයි උපත ලැබුණේ. මම අවුරුදු 3ක් වෙනකල් හොඳ සම්මානිත ළමයෙක් විදිහට ඉපදෙලා හිටියා. අවුරුදු 4ක් විතර වගේ එනකොට 3මාර 4 කාලෙදී මට පොලියෝ අතරින් හැදෙනවා. මේ කකුල් දෙකම පණ නැති වෙලා ඇවිදින්න අපහසු වෙනවා. අම්මලා ඉතින් පුළුවන් තරම් දේවල් ස්පිරිතාලට අරන් ගියා, බැරි වුණා. ඊට අමතරව ඊට පස්සේ මම අවුරුදු 14ක් වෙනකල් ගෙදර තමයි පුටු වලින් තමයි එහාට මෙහාට යන්නේ. මට මගේ වැඩ කරගන්නත් අපහසුයි. අනික් අය ගෙදර අය මේ උදව් කරලා දුන්නා. ඊට පස්සේ මම බැලුවා මේ එක තැන ඉන්න තැන එකට වඩා මම ඉස්සරහට යන්න ඕනේ සමාජෙට. මම බයිසිකල් හදන වැඩි තනියම කරන්න පටන් ගත්තා. නව නිර්මාණ වලට පොඩ්ඩක් පෙළඹීම තිබුණා. මම නාන්න වෙනකොට අවුරුදු 15 වගේ වෙනකොට තනියම ලිඳගවට ගිහිල්ලා අර පැදගෙන යන බයිසිකලෙන් ටයිසිකලෙන් ගිහිල්ලා ලිඳගවට ගිහිල්ලා බාල්දියෙන් වතුර බේසමට දාලා තනියම නාන ක්‍රමයක හදාගත්තා. ඊයෙනකොට මම වතුර මෝටරයක් හදන්න පටන් ගත්තා. බයිසිකලේ පොඩි උස්සලා ඒකට බෙල්ට් එකක් දාලා වතුර මේ පම්ප් කරන ක්‍රමයක් හදාගත්තා. ඒ වෙනකොට අපේ ගමේ කරන්ට් එක තිබුණේ නැහැ. විදුලි බලය තිබුණේ නැහැ. ඒ නිසා තමයි මට අර අදහස ආවේ. ඊට පස්සේ මම ඒ ටික කරගෙන ඇවිල්ලා මම බයිසිකල් වැඩවලට පුරුදු වුණා. අර බයිසිකලේ මගේ ට්‍රයිසිකලේ හදන ගමන් වෙන කෙනෙකුට කියලා තමයි මම ඒ සාය ලබා ගත්තේ සේවාව. මම කරගන්න ඕනේ කියන අදහසින් මම ඒ වැඩ කටයුතු පටන් ගත්තා. මගේ බයිසිකලෙත් රිපෙයාර් කරා. ඒ වෙනකොට තවත් දෙකක් අය ඒවා කරන්න ආවා. ඊට පස්සේ ආපහු ගමේ අය කරගත්තා. ගමෙන් පිට අය දැනගත්තා මේ පණිවිඩය. මගේ වැඩ හොඳයි කියලා මම නෙවෙයි දන්නේ. ඒ අය දැනගෙන මගෙන් ඒ සේවාවන් ලබා ගන්න ආවා. බයිසිකල් හදනවා. මේ වෙනකොට මම බයික් හදනවා. ත්‍රී වීලර් අල්පෙරියා කටයුතු දානවා. ඒවට බලපෑම් තියෙනවා. මගේ වැඩපොලක් තියෙනවා. මම අවුරුදු 35ක් මේ වෙනකොට වැඩ කරලා තියෙනවා. මම අවුරුදු 35 වගේ 40 වගේ වෙනකොට මම විවාහයක් සිද්ධ වුණා. කුරුණෑගල ප්‍රදේශයෙන් නෝනා මේ ජීවිතුන් අතර නෑ. එයා නැතිලා තියෙන්නේ. මේ අවුරුදු 3ක් වෙනා මේ වෙනකොට 2023 යා නැතිනේ. ඒ වෙනකොට මම වගා කටයුතු නෝනා ගොඩක් වගාවට දක්වයි. ඒ වගා කටයුතු කරන දැනට මගේ ඉඩමක් තියෙනවා. ගයක් හදාගෙන තියෙන රජේ නිවාස ව්‍යාපෘති ලැබිච්ච ගයක්. ඒකේ අපි වගා කරලා තියෙනවා. කටු අනෝද, අඹ, කජු, එළවලු වර්ග, තවත් බෝ වර්ග දෙහි එහෙම තියෙනවා. මේවත් කරගෙන මම මේ බයිසිකල් වැඩ කරගෙන තව ගෙදරට උදව් කරනවා. අපේ අම්මා වකුගඩු අසනීප රෝගයේ එයා අදත් මම මේ ක්ලිනික් කරන් ගිහිල්ලා ගෙදර තියලා තමයි මේ සමිතියට සහභාගී වුණේ. ඒ වගේ ගෙදර දේවල් ගොවිතැන් වැඩ කටයුතු වලට සහභාගී වෙනවා. කුඹුරු වැඩ කරනවා. පෝල් කටු වලින් නිර්මාණ කරන ඒවට මම පෙළඹිලා කරනවා. ඊට අමතරව කුළු වියන ඒවා නිස්පන ඒවා දන්නවා. සපත්තු හදන, කුඩ හදන හැම දෙයක්ම කරනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් උපකරණ රිපෙයාර් ඒවත් කරනවා. ඒ කරන ගමන් බයිසිකල් වැඩ බයික් තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. ඒක වැඩි ආදායමක් ලැබෙන එක. මගේ ඔළුවේ ඉස්සරහට තියෙනවා අර ලොකු වැඩපලක් විදිහට මම දැන් උපකරණ තියෙනවා මගේ සර්විස් කරන ඒවා. ඒවට ස්ට්‍රේ වීල්, බයික් වොස් කරන, බොඩි වොස් කරන ඒ වගේ වැඩපලක් හදන්න. නමුත් මම දැන් වැඩ කරන්නේ අපේ අක්කගේ ඉඩමක. මගේ ඉඩමේ කරන්ට් එක නැහැ. ඒ විදුලිය නැති නිසා ඒකේ වැඩ පටන් ගන්න තමයි ලෑස්ති ඉන්නේ. අනාගතේ එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඉස්සරහට ඒ වගේ වැඩක් කරගෙන තව සේවක පිරිසක් කරගෙන මම මේ වැඩ කටයුතු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක මගේ තීරණයක් කරලා තියෙනවා. බොහොම ස්තුතියි.